හරි අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු ව්‍යුහගත පේපර් එකේ. ඒකේ කියනවා මේ වට ප්‍රස්ථාරයේකුයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයකුයි සම්බන්ධ කරලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මිනිසුන් 48 දෙනෙකු දිනකට ව්‍යායාම කරන කාලය මිනිත්තු වලින් අඳින ලද වට ප්‍රස්ථාරයක්ද එම වට ප්‍රස්ථාරය ඇඳීමට යොදාගත් තොරතුරු වලින් කොටසක් අඩංගු අසම්පූර්ණ සංඛ්‍යාත වගුවක්ද පහත දැක්වේ. එතකොට මේ තියෙන්නේ සංඛ්‍යාත වගුව. ඊට පස්සේ දීලා දිනවා වට ප්‍රස්ථාරය අර විදියට. ඊට පස්සේ කියනවා පළවෙනි ප්‍රශ්නේ දී ඇති තොරතුරු භාවිතයෙන් වගුවේ සංඛ්‍යාත තීරයේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. එතකොට 10 30 කියන ප්‍රාන්තරයට අදාළව මිනිස්සු 6 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේකේ මිනිස්සු 6 දෙනා ඉන්නේ. මේකෙන් පෙන්눔 කරන්නේ මිනිස්සු 6 දෙනෙක්. දැන් මේ කෝණයයි මේ කෝණයයි සමානයි. ඒකේ තේරුම තමයි එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙන්ම පෙන්눔 කරන්නේ එකම මිනිස්සු ප්‍රමාණය. මොකද කෝණ සමානයි ඒ වගේ. එහෙනම් මෙතන මිනිස්සු 6යි නම් 70 90 කියන ප්‍රාන්තරයේත් පෙන්වන්නේ මිනිසුන් 6 දෙනෙක්. ඒක අපිට පුරව ගන්න පුළුවන් එහෙම. ඊළඟට මේ 50 70 කියලා කියන්නේ මේ වෘතයෙන් 4න් එකක්. අංශක 90ක් නේ. ඒ කියන්නේ 4න් එකක්. ඒ කියන්නේ මේ වෘතයේ ඇතුලේ අපි ඔක්කොම මිනිස්සු 48 දෙනෙක් නිරූපණය කරනවානේ. මොකද මෙතන මේ මිනිස්සු 48 දෙනෙක්ගේ දත්ත තියෙන්නේ. එතකොට ඔය 48න් 4න් එකක්ම ඉන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ඇතුලේ. එතකොට මම ಗುಣ කරොත් එහෙම 48 ಗುಣ කරනවා 4න් එකෙන් 4 ඒවා 1යි 4ට 4 ඒවා 1යි 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි 12 වරක් 1 12යි. ඒකේ තේරුම තමයි මිනිස්සු 12 දෙනෙක් එතනින් නිරූපණය වෙනවා. හරි. එතකොට ඒක හරි අපි මේකද හොයාගත්ත මිනිස්සු 12 දෙනෙක් ඉන්නවා කියලා. ඊළඟට දීලා තියෙනවා 30 50 එකේ මිනිස්සු 16 දෙනයි කියලා. එතකොට දැන් අපිට ප්‍රශ්නයකට තියෙන්නේ මේකේ ඉන්නේ මිනිස්සු කීයද කියලා. ඉතින් අපි දන්නවා මේක ඇතුලේ ඔක්කොම මිනිස්සු ඉන්නේ 48යි. ඔය 48න් මෙන්න මේ ඉතුරු ටිකේ ඉන්න මිනිස්සු ගාන අඩු කරා නම් මෙතන ඉන්න මිනිස්සු ගාන එනවා. එතකොට 6යි 6යි 12යි 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 24යි 24ට තව 16ක් එකතු වුනහම 24යි 16යි 6යි 4යි 10න් බිඳුවයි ඉතුරු 1යි 1 2යි 1 2යි කියන්නේ 40යි. එතකොට 48 වෙන්න ඉතුරු මිනිස්සු 8 දෙනා තමයි මෙන්න මෙතන ඉන්නේ. එහෙනම් එතෙන්ට අදාළ අගේ වෙන්නේ 8. එතකොට ඔන්න ඔය සංඛ්‍යාත තීරය ඔය විදිහට අපිට පුරව ගන්න පුළුවන්. ඊළඟට කියනවා වගුවේ සමුච්චිත සංඛ්‍යාත තීරය සම්පූර්ණ කර ඒ ඇසුරෙන් දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියනවා. එතකොට සමුච්චිත සංඛ්‍යාතය පුරවන්නේ සමුච්චිත සංඛ්‍යාත තීරය පුරවන්නේ මේ උඩ ඉඳන් පල්ලෙහාට තියෙන සංඛ්‍යාත එකතු කරලා මෙතෙන්ට දානවා. එතකොට මේ උඩ නැහැනේ සංඛ්‍යාත මෙතන. එහෙනම් මේ 6 මේ විදිහට එතෙන්ටම දානවා. එතකොට 6යි 16 එකතු කරලා මෙතෙන්ට දානවා. 6යි 16 එකතු කරද්දි 22යි. ඊට පස්සේ මේ තුනම එකතු කරලා මෙතෙන්ට දානවා. ඉතින් මේ දෙකේ එකතුව 22යිනේ. 22කට 12ක් එකතු වුණාම 34යි. 34යි 6යි එකතු වුණාම 40යි. 40ට 8ක් එකතු වුණාම 48 ඔය විදිහට හැදෙනවා. එතකොට ඔන්න සමුච්චිත සංඛ්‍යාත තීරයත් පුරව ගත්තා. දැන් අපි වක්‍රය අඳිමු. වක්‍රය අඳිද්දී අපි ලකුණු කරන්න ඕනේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ මේ අගයයි මෙන්න මෙතන තියෙන අගයයි. මේ අගයයි සමුච්චිත සංඛ්‍යාත අගයයි. අන්න ඒ විදිහට තමයි අර ඛණ්ඩාංක අපි ලකුණු කරගන්නේ. 36 36 කියලා කියන්නේ මෙන්න මේ හරිය. මම ඒ ටික ලකුණු කරගන්නම්. 50 22 70 34 90 40 110 48. ඊළඟට අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ පළවෙනි පන්ති ප්‍රාන්තරයේ මෙන්න මේ පළවෙනි අගේ. එතකොට ඉහළ අගය අපි ලකුණු කරන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට 10 මෙන්න මෙතන මාක් කරලා තියෙන්න ඕනේ. එතනින් තමයි පටන් ගන්නෙ. එතකොට මේක යා කරොත් එහෙම මෙන්න මේ විදිහට තමයි වක්‍රය එන්නේ. ඔහොම වක්‍රයක් තමයි අපිට එන්නේ. ඊට පස්සේ මේකේ කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් දිනකට මිනිත්තු 80කට වඩා අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන් සංඛ්‍යාව සොයන්න කියනවා. එතකොට මේ දිනකට මේ තියෙන්නේ මේ මිනිස්සු වැඩ කරන මේ ව්‍යායාම කරන කාලේ. එතකොට මිනිත්තු 80කට වඩා අඩුවෙන් වැඩ කරන්නේ මෙන්න මේ පැත්තේ ඉන්න අය. එතකොට 80න් අපි උඩට ඊතලයක් යවුවොත් 80න් අපි උඩට ඊතලයක් යවුවොත් එහෙම මෙන්න මෙතන කැපෙන්නේ. එතකොට එතෙන්ට අදාළව අපි මේ පැත්තට ආවොත් එහෙම මෙන්න මේ වගේ යගයක් තමයි එන්නේ. එතකොට දල වශයෙන් අපිට එනවා මෙතන සාමාන්‍යයෙන් 37ක් වගේ. එතකොට මිනිස්සු 37 දෙනෙක්. ඒ කියන්නේ මේ 80ට වඩා අඩුවෙන් වැඩ කරන කට්ටියනේ මෙහි ඉන්නේ. ව්‍යායාම කරන කට්ටියනේ මේ හරියේ ඉන්නේ. 80ට වඩා අඩුවෙන් මේ ව්‍යායාම කරන කට්ටිය තමයි මේ පැත්තේ ඉන්නේ. 80 මිනිත්තු 80කට වඩා වැඩියෙන් ව්‍යායාම කරන කට්ටිය තමයි අර ඉන්නේ. ඒ කියන්නේ මේ මෙතනින් උඩ ඉන්නේ මිනිත්තු 80ට වඩා වැඩිපුර ව්‍යායාම කරන අය. මෙතනින් මෙන්න මේ 80න් උඩට ගිහිල්ලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ කැපෙන තැනින් මේ පැත්තට ආවම හම්බෙනවා 37. එතනින් පහළ ඉන්න අය ව්‍යායාම කරන්නේ විනාඩි 80කට වඩා අඩු කාලයක්. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? මිනිත්තු 80කට වඩා අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන් සංඛ්‍යාව කීයද? 37යි. මෙන්න මෙතන ඉඳන් උඩට එනකම් මෙතෙන්ට එනකම් කට්ටිය මිනිත්තු 80ක් ඊට වඩා අඩුවෙන් වැඩ කරන්නේ. එතකොට
මිනිස්සු 37 දෙනෙක්ම අන්න ඒ විදිහට මිනිත්තු 80ට වඩා අඩුවෙන් තමයි ව්‍යායාම වල යෙදෙන්නේ. එතකොට මෙතන උත්තරේ 37යි තුන්වෙනි එකට අදාළව. හතරවෙනි එකේ අපෙන් අහනවා මෙම මිනිසුන් 48 දෙනා අතරින්. එතකොට මේ මෙතන තියෙන්නේ 48ට අදාළගේ. ඔන්න නිකන් ඒක මාක් කරගන්න. 48 මේ තියෙන්නේ. එතකොට මේ මිනිස්සු 48 දෙනා අතරින් අඩුවෙන්ම ව්‍යායාම කරන 125. ඒ කියන්නේ ඔය 48න් 125ක් කියන්නේ 4න් එකක්නේ. එතකොට 48න් අපි 4න් එකක් තෝරගන්න ඕනේ. 48න් 4න් එකක්. 4 ඒවා 1යි 4 ඒවා 1යි 8ට 2යි 12 වරක් එක 12යි. එතකොට 48න් 4න් එකක් කියලා කියන්නේ ඒ කියන්නේ 125ක් කියලා කියන්නේ 12 දෙනෙක්. ඒ කොයි 12 දෙනාටද අඩුවෙන්ම ව්‍යායාම කරන 12 දෙනා. එතකොට අඩුවෙන්ම ව්‍යායාම කරන 12 දෙනා ඉන්නේ මෙන්න මේ යටම හරියේ. අඩුම කාලයක් ව්‍යායාම කරන අය ඉන්නේ මෙහෙනේ. එතකොට එයාලගේ කාලයනේ අඩු. එතකොට මෙන්න මෙතනින් මේ හරියෙන් 12න් වගේ අපි මේ පැත්තට ඊතලයක් ගැහුවොත් එහෙම සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ පැත්තට ඒ කැපෙන තැනින් පල්ලෙහාට ආවම අපිට හම් වෙනවා 40. මෙතනින් ඊතලයක් ගහලා කැපෙන තැනින් පල්ලෙහාට ආවම මෙතනින් අපි ඉස්සෙල්ලා උඩට ඊතලය ගැහුවේ. ඊට පස්සේ මෙතෙන්ට ගියේ. මෙතනදී අපි ගහන්නේ අඩුවෙන්ම ව්‍යායාම කරන 12 දෙනා. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක මෙතනින් ඊතලයක් ගහලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ පැත්තට ඒ කැපෙන තැනින් පල්ලෙහාට ආවම එයාලා අපෙන් අහන්නේ තෝරාගත යුත්තේ දිනකට මිනිත්තු කීයකට වඩා අඩුවෙන් ව්‍යායාම කරන අයද කියලා. එතකොට මේ 12 දෙනා මේ 12 වෙනියට ඉන්න එක්කෙනා ගත්තත් එයා විනාඩි 40ක් ව්‍යායාම කරනවා. එයාට අඩුවෙන් ඉන්න අය තමයි එහෙනම් දිනකට අඩුවෙන්ම ව්‍යායාම කරන්නේ. එතකොට අපි තෝරගන්න ඕනේ මිනිත්තු 40ට අඩුවෙන් ව්‍යායාම කරන මිනිසුන් ටික. එතකොට ඒකට උත්තරේ වෙන්නේ මිනිත්තු 40. මිනිත්තු 40ට අඩුවෙන් ව්‍යායාම කරන අය තමයි මෙන්න මේ ඉන්න 48 දෙනාගෙන් අඩුවෙන්ම ව්‍යායාම කරන සෙට් එක. අඩුවෙන්ම ව්‍යායාම කරන 125.